තේවතු යායෙන් වට වූ සුන්දර කඳුකර ගම්මානයක ජීවත් වූ සනරිගේ මුළු ලෝකෙම වුණේ කසුන්. කසුන්ගෙත් මුළු හදවතේම රැඳුනේ සනුරගේ රූපය විතරයි. කසුන් කියන්නේ රට වෙනුවෙන් තමන්ගේ තරුණ කාලය කැප කරපු හමුදා සෙබළෙක්. නිවාඩුවට ගමට එන හැම මොහොතකම සනරයෝ බලන්න එන කසුන්ගේ ඇස්වල තිබුණේ අනාගතය ගැන දහසක් බලාපොරොත්තු. සනරි එක වහලක් යට ආදරයෙන් දරුවන් හදාගෙන කාලෙ ගත කරන්න කසුන් හැම දවසකම හීන මැව්වා. තව එක මෙහෙයුමයි සනෝ. ඒක ඉවර වෙලා මං ආවට පස්සේ අපි අපේ පොඩි ගෙදර හදාගමු. මං ආයෙත් ඔයාව තනියම දාලා යන්නේ නෑ. ඒ නිසා මේ ටික කාලෙ ඉවසන්න මැනික කියලා කසුන් නිවාඩු ඉවර වෙලා ආපහු කඳවුරට යන්න කලින් සනරිගේ අතින් අල්ලගෙන කිව්වා. සනරිගේ හිතේ තිබ්බ බය වේදනාව හංගගෙන hina වුණා. හමුදා සෙබළෙකුට ආදරය කරන එක ලේසි නෑ කියලායි දැනන් හිටියා. නිවාඩු ඉවර වෙලා යන්න හදන හැම දවසකම සනුරිට ඕනුනේ කසුන්ව නතර කරගන්න. ඒත් ඒක කරන්න බැරි බව සනුරි හොඳින්ම දන්නවා. කසුන් තමන්ට තරමටම අපේ රටට ආදරය කරන විදිය සනුරි හොඳටම දන්න කාරණයක්. ඒ නිසා කසුන් ආපහු ගියාම හැම රැකම ඇයි ප්‍රාර්ථනා කළේ යුද්ධයේ ගිනිදැල් අතරින් තමන්ගේ පෙම්වතාව ආරක්ෂිතව ආපසු ගෙදර එවන ලෙස මේ දරුණු යුද්ධයේ ගිනිදැල් නිවිලා තමන්ගේ ආදරණීයන් එක්ක සතුටින් හැමෝටම ඉන්න පුළුවන් වෙන කාලයක් උදා කරලා දෙන ලෙසට හැම රාත්‍රියකම දෙවියන්ගෙන් ඉල්ලුවා. දවස් සති බවට පත් වුණා. පුවත්පත්වලින් සහ රූපවාහිනියෙන් ඇසුනේ දරුණු සටන් පැවැත්වෙන බවයි. දිනෙන් දින මිය යන සිබළු ගැන කියන විට සනුරිගේ හිත බියෙන් මිරිකී යනවා. සනුරිට කසුන්ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේ කලාතුරකින්. මං හොඳින් සනු බය වෙන්න එපා කියන ඒ කෙටි වචන ටික ඇගේ හදවතට මහත් අස්වැසිල්ලක් වුණා. ඒ වචන ටික කනට වැටුණාම තමයි සනුරිට කෙල්ල ජීවත් වෙනවා වගේ දැනෙන්නේ. නමුත් ඒ කඳුරු හැන්දෑවක සනුරිගේ ලෝකයම නතර වුණා. ගමේ පාර දිගේ හමුදා ජීප් රථයක් ඇගේ ගෙදර දෙසට එනවා සනුරි දැක්කා. නිල ඇඳුමින් සැරසුණු නිලධාරීන් දෙදෙනෙකු ජීප් රථයෙන් බැස ඇගේ පියා දෙසට ගමන් කළේ බර වූ මුහුණින්. සනුරගේ පාද පණ නැති වී ගියා. ඇගේ අතින් තේ කෝප්පය බිම වැටි කුඩුපට්ටම් වුණා. කසුන් දේශ සීමාවේ පැවති දරුණු ගැටුමකදී රට වෙනුවෙන් දිවි පිදුවා. ඒ ආරංචිය සනුරගේ මුළු ලෝකයම කඩා වැටෙන ප්‍රමාණවත් වුණා. ඇගේ නැතින් කඳුළු කැට කඩා වැටුණා නිමක් නැතිව. සටන් බිමේදී තමන්ගේ සගයන්ගේ ජීවිත බේර ගැනීමට ගොස් කසුන් අවසන් හුස්ම හෙලා තිබුණා. දින කිහිපයකට පසු ජාතික කොටියෙන් වසා තිබූ කසුන්ගේ දේහය හමුදා උත්තමාචාර මැද මිහිදන් කෙරුණා. සනුරි හඬා වැටුනේ නැහැ.
ඇගේ ඇස්වල තිබුණේ අතීත මතකයන් සහ නොසෑහෙන වේදනාවක් විතරයි. කසුන්ගේ අවසන් කටයුතු වලින් පස්සේ කඳවුරේ අනදින නිලධාරියා සනුරේ අතට ලියුම් කවරයක් දුන්නා. ඒක කසුන් සටන් බිමට යන්න කලින් සනුරේ වෙනුවෙන් ලියපු අවසන් ලිපිය. මගේ ආදරණීය සනු මැණික, මේ ලිපිය ඔයාගේ අතට ලැබෙන්නේ මං ඔයා ළඟ නැති මොහොතක වෙන්න පුළුවන්. මං ඔයාට ගොඩාක් ආදරෙයි සනු. ඔයා එක්ක ලස්සන ජීවිතයක් ගත කරන්න මං හීන මැව්වා. ඔයා වගේ අහිංසක පොඩි කිලිපැටියෙක්ගේ තාත්තෙක් වෙන්න ආස කරා. ඒ ආසාවන් තරමටම මම මගේ මාතෘ භූමියටත් ආදරෙයි මැණික. ඒ නිසා මට මගේ මාතෘ භූමියත් අමතක කරන්න බෑ. යුද්ධය කියන්නේ මහා අනුකම්පාවක් නැති දෙයක්. මම ආපහු ආවේ නැතත් ඔයා වැටෙන්න එපා. මගේ ආදරය ඔයා ශක්තියක් කරගෙන ජීවිතේ ඉස්සරහට යන්න. මං ඉන්න දිහාවක ඉඳන් ඔයා දිහා බලන් ඉන්නවා. මීට ඔයාගේ ආදරණීය කසුන්. අවුරුදු ගණනාවක් ගත වුණත් සනුරි තවමත් කසුන්ව මතක් කරනවා. ඇය දැන් ගමේ පාසලේ කුඩා දරුවන්ට උගන්වන ගුරුවරියක්. ඇගේ හදවතේ තවමත් ජීවත් වන්නේ සටන් බිමේදී මියගිය සෙබළ නෙවෙයි. තමන්ට නිසඟ ආදරයක් දුන්නු, රට වෙනුවෙන් හිස නමා දිවි දුන්නු ඇගේ ආදරණීය කසුන්